බැලුමට තියෙන දේවල් ඇත්ත නම් එහෙනම් ඉතින් මේ ලෝකේ ඊතර වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ ලෝකේ හැමදේම ඇත්ත. මොකද කිව්වේ? මේ ඇහැට පේන කනට ඇහෙන ඒවා ඇත්ත නම් මේ ලෝකේ අපිට ඊතර වෙන්න කියලා දෙයක් නෑ. මේ ඔක්කොම ඇත්ත. හැබැයි නුවණ ප්‍රඥාව තියෙන මිනිස්සෙක් හිතන්න ගත්තාම තමයි එයාට මේවා පේන්නේ මොකද්ද? මේ පේන දේ, ඇහෙන දේ, හිතන දේට එහා දෙයක් සිද්ධ වෙනවා. මෙතන ඊට එහා දෙයක් ඇත්ත හොයයි යනවා. විද්‍යාඥයෝ කරන්නේත් ඒකනේ. ඒගොල්ලෝ මේ ඉතන ටයිල් එකක් තියෙයි කියලා පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක කඩලා ඇතුළ පරමාණු දක්වාම යනවා. ඒ ටයිල් එක යන්නේ එතකොට ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ගොඩක් හම්බ වෙනවා. දැන් අපිට හම්බ වෙනවා මොකද්ද කෙලින්ම? ටයිල් එක. දැන් අපි රෙදි හොදන එකක් ගත්තොත් ඒ කට්ටියට ඒක හම්බ වෙන්නේ ඒකේ තියෙන කිමිකල්ස් වර්ග වල නම් කියන්නේ. මේකයි මේ CH3 කාබන් පරමාණු මෙච්චරයි මෙහෙම කියලා. අපිට එහෙම නෙවෙයි හම්බ වෙන්නේ. අපිට හම්බ වෙන්නේ රෙදි හොදන කුඩක්. ඇයි? අපි එච්චර ගැඹුරට බලන්න දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ. මෙන්න මේ විදිහට දිය බුබුලක් දිහා බලාගෙන ඇස් ඇති පුරුෂයෙක් බැලුවොත් එයාට කිසිම ආකාරයක දිය බුබුලක් හම්බ වෙන්නේ නැහැ. ඒ හිතන විදිය නිසා. මොන විදිය නිසාද? ඒ ප්‍රඥාව මෙහෙම